කොහොමද? ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් වීඩියෝ එකක් ගේන්න ඇත්තටම කාලයක් නැහැ. දවස් 5ම ඔෆිස් යනවා. සැටර්ඩේ සන්ඩේ දෙක මගේ ස්මෝල් බිස්නස් එක වෙනුවෙන් මම ඉන්නවා. එතකොට ඇත්තටම වීඩියෝස් ගේන්න අමාරුයි. ඉතින් මම පුළුවන් හැම වෙලේම try එකක් දෙනවා වීඩියෝ එකක් ගේන්න. ඉතින් අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එක මොන වගේ වෙයිද කියලා. හරි. අපි බලමු. මම ස්මෝල් බිස්නස් එක ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න. මම ස්මෝල් බිස්නස් එක පටන් ගත්තේ රුපියල් 5000කින්. මොකද මම මේක අද ඊයේ පටන් ගත්ත බිස්නස් එකක් නෙවෙයි. මම ගොඩාක් කලින් ඉඳලා මේක කරගෙන ගියා. නමුත් සෝෂල් මීඩියා වැඩි පාවිච්චි කරේ නෑ. මම පාවිච්චි කරේ නෑ කියන්නේ pages හදලා page එකක් තිබුණා. කලින් තිබ්බ page එකේ නම travel more කියලා. ඉතින් කාලෙත් එක්ක මට page එක නැති වුණා, account නැති වුණා. ඒ නිසා මම ඒකේ හැමම මට කරගන්න බැරි වුණා ඇත්තටම කිව්වොත්. මම ඒකේ කරේ scrunchies වගේ දේවල්. ඉතින් scrunchies අර ribbon වලින් අපි කොණ්ඩකට හදාන්නේ. අනේ ඒ වගේ පොඩි පොඩි item තමයි කරේ. ඒකත් මම කරේ මගේ යාළුවන්ට සේල් කරා. එතකොට සමහර අය අපේ ගෙදරට ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි මම පොඩියට චූටියට කරේ. ඒත් මම හිතුවා දැන් ටිකක් ආයෙත් පටන් ගන්න. ඉතින් ආයෙත් පටන් ගන්න කියන්නේ මම ජූලි 30 තමයි ඕපන් කරේ මගේ page එක. ඉතින් page එකේ ගොඩක් දේවල් නැහැ. සාමාන්‍යයෙන් travel friendly විදියට අරන් යන්න පුළුවන් පොඩි item තමයි තියෙන්නේ. hand creams, scrunchies, එතකොට face mask sheet, lip balm, perfumes මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ගෑනු ළමෙක් වුණාම මම නම් කියන්නේ පොඩි හරි දෙයක් කරන්න. මොකද පිරිමි ළමයින්ට සාපේක්ෂව ගත්තාම ගෑනු ළමයින්ට මාකට් එකට ගියත් ගන්න ගොඩාක් අයිටම් තියෙනවා. ඉතින් සමහර ගෑනු ළමයින්ට ඒ දේවල් වලට ගොඩාක් ආසයි, සමහර අය ආස නැහැ. ඒක වෙනම කතාවක්. ඒත් අපි ඒ දේවල් දැක්කම අපිට ගන්න සල්ලි නැති වුණාම ගොඩක් අසරණ වෙනවා ඒ තැන්වල. මොකද ඒ දේවල් වල ලස්සන දැක්කම අපිට ගන්නම ඕනේ. හැබැයි අපිට සල්ලි නැහැ. ගෙදරට කියන්නත් බෑ. ඉතින් මට කාලයක් තිබුණා ගොඩාක් ආස දේවල් දැක්කම ගන්න ආසයි. ඒත් අපිට ගන්න විදියක් තිබුණේ නැති කාලයක් තිබුණා. ඒත් මෙහෙම දේවල් අපි කරගෙන යනකොට අපිට අතේ චූටි බජට් එකක් ඉතුරු වෙනවා. ඉතින් අපිට පුළුවන් අපි ආස දේවල් එකකින් ගන්න. මේක ලොකු ප්‍රමාණයකින් ස්මෝල් බිස්නස් එකක්. පටන් ගන්න ලොකු සල්ලියක් ඕනේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මම රුපියල් 5000කින් තමයි item ගෙනල්ලා මුලින්ම TikTok page එක මම බිස්නස් එක පටන් ගන්න කලින් TikTok page එක, FB page එක, WhatsApp business account එක හැදුවා. ඒක හදලා සාමාන්‍යයෙන් දැන් අපි ගොඩාක් සාමාන්‍යයෙන් දැන් යන්නේ TikTok එකනේ. ඉතින් TikTok එකේ මේක ප්‍රොමෝට් කරගන්න, වීඩියෝස් දාන්න, ෆොටෝස් දාන්න. එතකොට ලයික් එනවා, කට්ටිය අතරට වීඩියෝස් යනවා. එතකොට ඔයාගේ page එක කට්ටිය අවිලා බලනවා. එතකොට item ගන්නවා. මේ වගේ දේවල් වෙනවා. ඉතින් මම කිව්වට මට වීඩියෝ ෆොටෝස් දැම්මෙන්නේ නැහැ. මොකද මට වෙලාවක් නැහැ. මට තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස් 2 විතරයි. ඉතින් අපි බලමු මම ඕඩර්ස් වලට මොනවද දෙන item, මම කොහොමද item pack කරන්නේ, මට pack කරන්න මොනවද තියෙන්නේ, මම කොහොමද මේ දේවල් කරන්න කියලා මට පුළුවන් විදියට, මම කරන විදියට මම ඔයාලට කියන්නම්. ඔයාලා බලන්න. වගේම තව පොඩි දෙයක් තියෙනවා. ඉතින් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න හැමෝටම කොළඹ කොටුවට ගියාම එතන තියෙනනේ හරස් වීදි. ඉතින් හරස් වීදි වලට ගියාම ගොඩාක් item තියෙනවා. ඒ දේවල් වලින් hair clips, එතකොට hair clips විතරක් නෙමෙයි, කියා ගන්න බැරි item ගොඩක් තියෙනවා මේ හරස් වීදි වලට ගියාම. ඉතින් ඔයාලට පුළුවන් ඉන්නේ ඒ වගේ තැන් වලට ගිහිල්ලා item අරගෙන ඔයාලට පොඩි page එකක් පටන් ගන්න. මම කියනවාට මේ චූටි ගෑනු ළමයි ටික පටන් ගන්න. ඉතින් පටන් අරගෙන ඔයාලා දෙයක් කරගන්න. හැමෝම ආසයිනේ නේද? තමන්ගේ කියලා බිස්නස් එකක්, පොඩි හරි බිස්නස් එකක් තියෙනකොට ඒක අපිට හිතට ගොඩාක් ආසයි. ඉතින් ගෙදර අයටත් ආසයි. ඒ නිසා ඔයාලත් පුළුවන් විදියට එකක් පටන් ගන්න. මමත් කියන්නම්
මම කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. ඉතින් පුළුවන් නම් මගෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලත් අරගන්න. ඉතින් මේක මම කරන විදිය මොකද මහා පරිමාණයෙන් මම කරන්නේ නැහැ. කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් පුළුවන් විදියට පොඩියට තමයි මම දැනට මේක කරන්නේ. ඉතින් අඩුපාඩු ඇති. මොකද නැත්තම් කමෙන්ට් වලින් මටයි එක ඒවා. හැබැයි මම මේක චූටියට කරන දෙයක්. මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න. හරි. ඔයාලට මාව පේනවනේ මොකද මගේ ෆෝන් එක ඇද්දේ තියෙන්නේ. ස්මෝල් බිස්නස් එකේ අයිටම් මම ඔයාලට පෙන්නන්න. ඉතින් TikTok එකට ගියාම කොස්මෙටික් අයිටම් කියලා අර සර්ච් කරන්න. ඒ සර්ච් කරාම මට හම්බුණු pages තියෙනවා. ඉතින් ඒ pages වලින් තමයි ඒ කියන්නේ මේ ලොකු ගණන් වලට නෙමෙයි wall sale දෙන ගොඩාක් pages තියෙන එකක් නෙමෙයි. මම pages 3-4කින් විතර ගන්නවා. ඉතින් ඔයාලත් සර්ච් කරන්න. සර්ච් කරපුවම ගොඩාක් එනවා. hand cream, face mask sheet මේ වගේ ගොඩාක් item තියෙන pages එනවා. මෙන්න මේ වගේ ඔයාලට ගන්නත් පුළුවන්. නැත්නම් පිටකොටුවේ තියෙනවා cosmetic item තියෙන හරස් වීදිය මට හරියට මතක නැහැ. අන්න ඒකට ගියාම ඔයාලට මේ වගේ item ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මුලින්ම මම කියන්නම් මගේ page එකේ නම. හරිද? මගේ page එකේ නම Girl Glitz. ඉතින් Facebook, YouTube YouTube එක නෑ. Facebook, TikTok, WhatsApp. මේ තුන තමයි මම මගේ business එකට පාවිච්චි කරන්නේ. ඉතින් Facebook එක තියෙන්නේ Girl Glitz කියලා, TikTok එක තියෙන්නේ Girl Glitz කියලා. මගේ WhatsApp number එක තියෙන්නේ 076යි 948යි 0529. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලට මගේ කැටලොග් එක බලන්නත් පුළුවන්. මම ගොඩක් වෙලාවට කැටලොග් එක අප්ඩේට් කරලත් නෑ. මම ඒකත් අප්ඩේට් කරනවා. ඔයාලට එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් මගේ අයිටම් මොනවද කියලා. මුලින්ම මෙන්න මේ perfume. මෙන්න මේ perfume ඔයාලට මගේ page එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මම මේ දේවල් ගත්තේ පිටකොටුවේ cosmetic shop වලින් තමයි මම මේවා wholesale විදියට ගේන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේකේ තියෙන්නේ මිලිලීටර් 35. මේවා ඇත්තට මාර සුන්දරයි. හරිද? ඔයාලට මේවා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ hand cream. Okay. මෙන්න මේ hand cream මේක perfume hand cream එකක්. මෙන්න මේ බලන්නකෝ. මේ hand cream මාරම සුවඳයි. හරිද? මේක perfume hand cream එකක්. එතකොට තව තියෙනවා මේ normal මේ තියෙන normal hand cream. මේ තියෙන normal hand cream මේක ගොඩාක් හොඳයි ඔෆිස් වල වැඩ කරන අයට. AC එකේ ඉන්නවනේ යාලා. එතකොට අත් ගොඩාක් වේලෙනවා. මෙහෙම අපි අර නියපොත්තේ මේ මුරපුවාම සුදු පාට වෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. ඉතින් මේ වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. පාවිච්චි කරලා ඔයාලා බලන්න මාරම හොඳයි. ඒ කියන්නේ හොඳට තෙත ගතිය හිටිනවා තේ. ඉතින් ඒ වගේම මෙන්න මේක. මේක ළමයි මවුත් වොෂ් එකක්. මේකේ තියෙන්නේ මේ පැකට් එක ඇතුලේ තියෙන්නේ ලික්විඩ් එකක්. එතකොට මේ ලික්විඩ් එකකින් අපිට මෙතනින් මෙහෙම කඩන්න තියෙනවා. මෙන්න ටික් ටිකක්. මෙන්න මේක හරිලා අපි අර මේ ඉස්සර බීම් පැකට් බොන්නේ අන්න ඒ වගේ. මෙන්න මේක දාලා කඩ පොඩ්ඩක් හොදලා එළියට දාන්න තියෙනවා. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රන්චීස් එතකොට lip balm පේනවද මන්ද බ්ලර් වෙනවද මේ lip balm එකට තොල් පාට වෙන්නේ නැහැ. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තොල් දෙක වේලෙනවට හොඳයි. මේක පාට වෙන්නේ නැහැ. තොල් දෙක වේලෙනවට හොඳයි. ඊට පස්සේ
හැමෝම හොයන අරලිය. හරිද? මේකේ ස්මෝල් එක තියෙනවා. ආයෙත් මෙන්න මේ වගේ ලොකු එකකින් තියෙනවද ඔයාලට? මෙන්න මේ ලොකු එකකින් පාට තියෙනවා. මේකෙන් දෙකක් තුනක් පෙන්නන්න. ඔක්කොම පෙන්නන්න බෑ. මෙන්න මේ වගේ ඔයාලට ඒවනම් මම ගත්තේ පිටකොටුවේ. ඒත් මම ගොඩාක් අයිටම් ගන්න පිටකොටුවේ ඉන්නවා. අනිවාර්ය දවසකට ගිහලා දැන් ඉරිදා දවස් වලට වගේ නම් කඩවල් ගොඩක් පහලානේ. සෙනසුරාදා දවස් වලට තමයි මට යවෙන්නේ. ඒ වගේ තමයි මම ගිහින් ගන්නේ. ඉතින් මේ තියෙන්නේ ෂීට් මාස්ක්. මේ වගේ නම් වර්ග ගොඩක් තියෙනවා. මට ඉතින් ඔක්කොම මෙතන පෙන්වන්න බෑ. ටිකක් පෙන්වන්න මෙන්න මේ විදිහට. මේ ෂීට් මාස්ක්. ඉතින් ෂීට් මාස්ක් නම් අපිට ඕන වෙන්නේ ඉතින් මූණ එල්ලලා වැටෙනවට එතකොට ස්කින් එක බ්‍රයිට්නින් වෙනවා. මේ වගේ ගොඩාක් දේවල් වලට උදව් වෙනවා. ඉතින් මේ අයිටම් ඉතින් මගේ ගාව ලොකු අයිටම් නෑ. මෙන්න මේ පොඩි දේවල් වලින් තමයි මම බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් ඔයා ඉස්සල්ලාම ඔයාගේ පේජ් එක ප්‍රොමෝට් කරගන්න නම් ලස්සන නමක් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් විදියට මේ කවර එහෙම ගන්නවා නම් පිටකොටුවේ තියෙනවා. හැබැයි නිවෙක් ග්ලෝ මාර්ට් කියන පේජ් එක මම පහලින් නම දාන්නම් නම්බර් එකත් එක්ක. මෙන්න මේ බෑග් එක මේ ඩිසයින් කරේ මම. මේ බෑග් එක ඩිසයින් කරේ මම. එයාලට මම මගේ ඩිසයින් එක යවලා මෙන්න මෙහෙම print කරගත්තා බෑග් එක. මගේ TikTok එක, Facebook එක, WhatsApp එක දාලා මෙන්න මේ විදිහට නමක් දාලා මම මේ බෑග් එක print කරගත්තා. ඉතින් මේක මෙතනින් මෙහෙම ගලවලා අලවන්න තියෙන්නේ. ඉතින් ලස්සනයි මොනවා වුණත් වැඩේ පිළිවෙලකට යවන්න. මට තව ගොඩාක් අයිටම් මෙතනට මදි. මගේ කාඩ් එකක් මම හදන්න ඕනේ. ඉතින් මම කාඩ් එකක් ලොකුවට හැදුවෙත් නැත්තේ මොකද මම බෑග් එකේ පහලින් මගේ නම්බර් එක Facebook TikTok ටික සඳහන් කරලා තියෙන නිසා තමයි මම හැදුවේ නැත්තේ. ඉතින් ඔයාලට මේ අයිටම් මෙන්න මේ වගේ අයිටම් බලන්න ඉතර මාර ගැල්ලමෙක්ට හොඳයි. මේක බෑග් එකේ ලොකු ඉඩක් යන්නෙත් නෑනේ. ටක් ගාලා දාගත්තා ගියා. මොකද මේ අපි ආසයි ගැල්ලමෙක් නම් ගොඩක් ආසයි මේ දේවල් වලට. ඉතින් ඔයාලත් පටන් ගන්න. ඉතින් ඩෙලිවරි එක ගැන ගත්තොත් මම තාම ඩෙලිවරි එකට රෙජිස්ටර් වෙලා නැහැ. මම කොළඹ ආවට හැම ඩෙලිවරි එකක්ම කරන්නේ මමම තමයි ඩෙලිවරි කරන්නේ කොළඹ ආවට. හැබැයි කොළඹින් පිටේව මට ආවොත් මම ළඟම තියෙන කුරියර් එකට තමයි බාර දෙන්නේ. හැබැයි මම හිතුවා එහෙම දෙනවට වැඩිය අපි වගකීමක් තියෙන වැඩක් කරන්න ඕනේ. මම බැලුවා නමක් කියන්නේ නැහැ. ඉතින් මම ඩෙලිවරි එකකට කතා කරා. මොකද නේම නම් කියන්න පුළුවන්ද දන්නේ නැහනේ. ඒ නිසා මම මේ වෙලාවේ ඩෙලිවරි එකක් කියන්නේ නැහැ නම. මම ඉතින් ඩෙලිවරි එකට රෙජිස්ටර් වෙන්න තීරණය කරා. මොකද යාලා අපිට හැම වෙලේම ස්මෝල් බිස්නස් එකක් කිව්වහම හැම වෙලේම ඕඩර්ස් එන්නේ නැහැ. සමහර වෙලාවට ඕඩර්ස් එන්නෙම නැහැ. සමහර වෙලාවට සතියේටම එකයි මාසෙටම දෙකයි මෙන්න මේ වගේ තමයි ඕඩර්ස් එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වෙන්නේ එන්නේ එක ඕඩර් එකද ඒක ආසාවෙන් යවන්න. කවදාවත් අනේ ඕඩර්ස් නැහැ මේක කරන්න බෑ කියන එක හිතන්න එපා. ඔයාලට පුළුවන් මේක ඉස්සරහට කරගෙන යන්න. මේක තව හොඳට කරගෙන යන්න පුළුවන් කියලා ඔයා මේ දේ පටන් ගන්න. මම කියනාට ගෑල්ලා මේ චූටි හරි බිස්නස් එකක් පටන් ගන්න. මොකද අපිට ඉතුරු වෙන්නේ අපි කරන දෙයක්. අපි ආසාවෙන් දෙයක් කරනකොට අපිට හැමෝගෙම ආශිර්වාද තියෙනවා. සමහර අය ඉන්නවා කකුලෙන් අදිනවා. අපි දෙයක් කරන්න ගත්තාම ඕවා වැඩද? ඕවා කරන්න පුළුවන් දේවල්ද? ඔය වගේ ගොඩාක් කතා කියනවා. ඒ කිසිම දෙයක් ඔයා ඔලුවට ගන්න එපා. මොකද ඔයා දියුණු වෙන්න දඟලන කාලේ ඔයාට කවුරුත් එන්නේ නැහැ. කවුරුවත්ම ඔයා ළඟ නැහැ. හැබැයි ඔයා දියුණු වෙලා තැනකට ඇවිල්ලා ලස්සනට ඉන්නකොට ඔයා වටේ ඉන්න හැමෝම අහනවා කොහොමද මේක කරේ? ඔයා කොහොමද මේ මාවේ? ඉතින් එතකොටත් කතා හදන මිනිස්සු ඉන්නවා. ඔය සල්ලි හෙව්වේ මොන විදියෙන්ද දන්නේ ඔය විදියට ඉන්න. හැබැයි අපි ඉන්නේ පොඩි තැන. හැබැයි අපිට පුළුවන් මෙන්න මෙහෙම එන්න. ඉතින් ඔයාලා try කරන්න.
ඉතින් මම ඩිලිවරි අරගෙන යන විදිය ඔයාලට පෙන්නන්නම්. මොකද මේක දවස් දෙකක වීඩියෝ එකක් වෙන්න පුළුවන්. අද සෙනසුරාදා මම ඩිලිවරි අරගෙන යන්නේ ඉරිදා. ඉතින් අද මම යනවා අයිටම් ගන්න හවසට. ඉතින් අයිටම් ගන්න යනකොට ඩිලිවරි කරනකොට මම ඔයාලට වීඩියෝස් ගේන්නම්. මම ඔයාලට මම අයිටම් ගන්න යනකොට පිටකොටුවේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ඔයාලට පුළුවන් පොඩි අදහසක් එක්ක ගන්න. එහෙනම් මම තව දුරට මගේ page එක ප්‍රොමෝට් කරන්නේ නැහැ. මම ඔයාලට පොඩ අයිටම් පෙන්වන්නේ ඔයාලට පොඩි අදහසක් ගන්න. මේකෙන් අදහසක් ගන්න අරගෙන ඔයාලට පොඩි small business එකක් පටන් ගන්න. හරි. එහෙනම් මේ තියෙන්නේ මම මගේ orders pack කරලා තියෙන විදිය. මෙන්න මේ විදියට cover වල දාලා තමයි මම ඔක්කොම ඔය විදියට pack කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ අරලියා collection එක. ඉතින් මේකේ පාට ගොඩක් තියෙනවා වගේම sizes 3කින් තියෙනවා. ඉතින් මම small, medium, large කියලා තමයි මේක WhatsApp catalog එකේ එහෙම දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් trend යන්නේ ගොඩක් කරලිය එකනේ. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මේ තියෙන perfume hand cream එකක්. මාරම සුවඳයි හොඳේ. ඉතින් ඔයාලත් තරම් බලන්න. මේ තියෙන්නේ මම orders pack කරලා ඒවා orders පොතෙන් බලලා ඒගොල්ලන්ට දාන්න ඕන item. එතකොට ඒවා අපි හරි පිළිවෙලට දාන්න ඕනේ. මොකද pack කරාට පස්සේ අපිට හොයන්න බෑ මේ කාගේ order එකද කියලා. ඉතින් අපි order ටික දාලා ඒ item උත් දාලා ඒ order කියන්නේ කාගේ නමටද කියලා අපි පොතේ සටහන් කරගෙන අපේ package එකෙත් සටහන් කරගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ලොකු රිස්ක් එකක්. මොකද අපිට නිකන් හරි order එකක් cover දෙකකට මාරු වෙලා හරි එක්ක address මාරු වෙලා හරි ගියොත් ඒක කස්ටමර්ට වගේම ඒක මටත් ලොකු ගැටලුවක්. මොකද ඒකේ ආයිත් මෙහෙට එවන්න ඕනේ, මම ආයිත් යවන්න ඕනේ. එතකොට එයා ඩිලිවරි දීලා අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙන්නම අපහසුතාවයටපත් නොවන විදියට මේ orders අපි ලෑස්ති කරන්න ඕනේ. ඉතින් අපිට හැමදාම orders එන්නේ නැහැනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් අපිට එන order එක හරිය අපි කස්ටමර්ට හරිය ලස්සනට පිළිවෙලට යවන්න ඕනේ. යාට ආස හිතෙන විදියට. එතකොට තමයි යා ආයි පාරක් අපෙන් order එකක් දාන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම බලන්න ඕනේ කස්ටමර් කෙනෙක් ආස විදියට අපි order එක යවලා එයාගෙන් අපි ආයෙමත් පාරක් order එකක් එන විදියට අපිට අපි පැකේජ් එක කස්ටමර්ට යවන්න ඕනේ. එයා ආස වෙන්නේ එතකොටනේ. ඉතින් මේ වගේ පිළිවෙලට ලස්සනට කවර්ස් වල දාලා ඔයාලට කාඩ් එකක් තියෙනවා නම් ඒ කාඩ් එක දාලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම කාඩ් එක දාන්න නැත්තේ මගේ බෑග් එකේ, ඒ කියන්නේ මම orders යවන බෑග් එකේ තියෙනවා. Girl Bliss එකේ WhatsApp, Facebook, YouTube ඒ ටික තියෙනවා. sorry YouTube නෙමෙයි TikTok. ඉතින් මාරම සතුටක් දැනෙන්නේ. ඉතින් පේනවා ඉතින් මගේ මොනේ. ඉතින් මේ වගේ තමයි අපි ඩිලිවරි අරගෙන යන්නේ. කොළඹ අවට මම අරගෙන යනවා. කොළඹින් පිට අරගෙන යන්නේ නෑ ළමයි. මොකද කොළඹින් පිට මට යන්න අමාරුයි. ඒ අවට තියෙන තැන් වලට මම ගිහිල්ලා මගේ orders බාර දෙනවා. මහා රැටද උදේද කියලා නැහැ. මම සෙනසුරාදා ඉරිදා අරගෙන යනවා. ඉතින් ඒ යන ගමන් තමයි මේ තෙවති පළියට යන්නේ මේ ඉරිදා දවස. අපි මොනවා කරන්නත් කලින් අපේ අදහන ආගම මුල් තැන කරගන්න ඕනේ. ගෙදරයි මුල් තැන කරගන්න ඕනේ. ඒ නිසා මම හැමදාම යනවා වගේ මගේ ඩිලිවරි අරගෙන යන වෙලාවේ මම පල්ලියට අනිවාර්යයෙන්ම යනවා. ඉතින් මේ තියෙන්නේ මගේ පැකේජ් එකත් අරගෙන මම පල්ලියට ගිහිල්ලා ජේසු අම්මට මගේ බිස්නස් එක, මගේ පවුල මං බාර කරා. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම් ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි සෙවින් ඉන්න.